මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද පැටර්න් ඩිසයින් එකක් අපි Affinity software එකෙන් හදාගන්නේ සහ ඒ පැටර්න් එක මේ වගේ වෙබ්සයිට් එකකට දාලා කොහොමද අපි සෙල් කරන්න කියන එකත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. එතකොට ස්ටෙප් බයි ස්ටෙප් අපි බලමු Affinity software එකේ පැටර්න් එකක් හදන විදිය. ඉතින් පැටර්න් එකක් හදාගන්න මම මෙතනින් ගිහලා ෆයිල් ගිහිල්ලා new කියලා දාගන්නවා. new එකක් අරගෙන මම මෙතනින් දාගන්නවා පික්සල්ස් වලට දාගෙන හරි ඔයාලට ප්‍රශ්නයක් නැහැ ඕන මිනිට් එකක් යූස් කරගන්න. මම මෙතනින් පික්සල් වල ගිහිල්ලා එක් 1200ක් වගේ දාගන්න. හරි පොඩක් ලොකු සයිස් එක resolution DPI එක 300ක් තියමු අපි. හරිද? 1200යි කියලා දාගත්තා. දාගෙන මම මෙතනින් RGB කලර් එකේ තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. මම මෙතනින් කියලා create කියලා දුන්නා. මෙන්න මේ විදිහට හරියටම rectangle විදිහට අපේ ආර්ට්බෝඩ් එක ක්‍රියේට් වුණා. ඉතින් මේක ඇතුලේ අපි පැටර්න් එක ඩිසයින් කරගන්න අපිට අවශ්‍ය ඩිසයින් එකක් අපිට ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී අරගන්නවා මෙන්න මේ විදිහට මම කලින් වීඩියෝ එක කරපු මෙන්න මේ පෙන්සිල් ටූල් එකේ කරපු මෙන්න මේ ආර්ට් වර්ක් එක මම අරගන්නවා. මම මේක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා කොපි කියලා දාගන්නවා. මේ ආර්ට් වර්ක් එක කොහොමද ඩ්‍රෝ කරේ කියලා ඔයාලට බලන්න පුළුවන් පෙන්සිල් ටූල් කියන ආර්ට් වර්ක් එක කරපු වීඩියෝ එක බලුවොත්. හරිද? එතකොට මම මෙයාව අරගෙන ඇවිල්ලා මේක ගොඩක් ලොකුවට ඩ්‍රෝ කරලා තියෙන්නේ අපි. මෙන්න මෙතනින් ගිහිල්ලා මම මෙයාව shift එක press කරලා මෙන්න මේ ගානට වගේ පොඩි කරගන්නවා. පොඩි කරගෙන මම මෙන්න මෙයාව right click කරලා මම මෙයාව group කරගන්නවා. හරි? නැත්නම් මේක අර කෑලි කෑලි වලට ඩ්‍රෝ කරලා තියෙන හින්දා. මේක මම pattern එකේ එක කෑල්ලක් විදිහට අරගන්න යන්නේ. එතකොට මම මේක අපි pattern එක විදිහට අරගන්න මේක seamless pattern එකක් විදිහට තමයි දාගන්න යන්නේ. එතකොට මම මෙන්න මෙයාව අරන් ඇවිල්ලා මෙන්න මෙතන තියාගන්නවා මේක artboard එකෙන් එළියට ගියොත් අපිට පේන්නේ නැතු වෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකෙදි. එතකොට ඒකට මම කරන දේ තමයි මෙන්න මෙයාව මෙතනින් තියලා මම වගේ මැෂින් එකේ ස්ලෑෂ් කී එක ප්‍රෙස් කරනවා. එතකොට මෙන්න මේ ආර්ට්බෝඩ් එකේ එළිය මොන හරි තිබ්බත් අපිට පේන්න ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ මැෂින් එකේ view එකට ගිහිල්ලා මෙන්න මෙතන දෙනවා clip to canvas කියලා. මෙන්න මේක ආපහු view වලට ගිහලා මෙන්න මෙයා මේ කී එක. හරි enter කී එකත් එක්කම උඩ තියෙන කී එක. හරි මෙන්න මෙයා ප්‍රෙස් කරොත් හරියනවා. මම මෙන්න මෙයා මේ විදිහට තියලා මෙන්න මෙතන මෙන්න මෙතනට වෙයි. මෙන්න මෙතන වෙනවා. මම alt කී එක ප්‍රෙස් කළා මම මෙයාගේ මෙන්න මේ විදිහට කොපියක් අරගන්නවා. අරගෙන මෙයාව මෙන්න මෙතන තියාගන්නවා. තියලා මේකත් මේ canvas එකේ මෙන්න මේ ගානට තියාගන්න. හරි මෙන්න මේ page එකේ මේක එළියෙන් තියෙන්නේ මේක ඇතුල් පැත්තෙන් තියෙන්නේ. හරිද? ඒ වගේම මම මේ දෙන්නව පොඩ්ඩක් මෙන්න මේ විදිහට center point එක මෙන්න මේ විදිහට balance කරගන්නවා. නැත්තම් මේ දෙන්නව මෙන්න මේ විදිහට select කරලා vector එකට ගිහිල්ලා align මෙන්න මෙතන තියෙන align කියන එකේට ගිහිල්ලා ඔයාට මෙන්න මෙතනින් ගිහිල්ලා align mid කියලා දෙන්න පුළුවන්. එතකොට මේක මෙන්න මේ විදිහට mid වෙනවා. හරි මෙන්න මේව පොඩ්ඩක් උඩට දාලා තියන්න. මෙන්න මේ විදිහට මෙන්න මේක මෙන්න මේ margin එක මේ වගේ පොඩ්ඩක් ඇතුළට ඇවිල්ලා තියෙන මෙන්න මේ margin එකට මේක හරියටම මෙන්න snap වෙලා තියෙන්නේ. හරි මෙන්න මෙතන snap එක on කරගන්න. එතකොට මෙන්න මේ දෙක සිලෙක්ට් කරලා මම දාගන්නවා මෙන්න මෙතනින් align එකට ගිහිල්ලා mid කියන එක. දැන් දැක්කද දෙකම එක ගානට ආවා. දැන් මෙන්න මෙයාව පොඩ්ඩක් මෙන්න මේ ගානට වගේ සෙන්ටර් එකට තියලා මේ දෙන්නම මම මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා තියෙන්නේ මෙන්න මේ ගානට ගෙන. එතකොට ඔයාලට පේනවා ඇති හරියටම half එකක් ඇතුළට එනකොට ඉතුරු half එක එළියට යනවා. මම මෙන්න මේ ගානට වගේ තියනවා. මේ half හරියට මැදට තියන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම මේ ගාන වගේ තියනවා. ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඔන්න ඔය විදිහට හදාගත්තා. ඉතින් ඉතුරු ෂේප් ටිකත් අපි ඩ්‍රෝ කරගමු. මෙන්න මේ මල් ටිකම මම තව හදාගන්න යන්නේ. හරි. එතකොට මම මේකේ තව කොපියක් ගන්න ALT කී එක ප්‍රෙස් කරලා මෙන්න මෙතනට ආවා. මූ ටූල් එක තියලා ALT කී එක ප්‍රෙස් කරලා මේකේ කොපියක් කරගන්න. මෙන්න මෙතනින් මේ ගානින් තිබ්බා. ALT කී එක ප්‍රෙස් කරලා මෙන්න මේක පල්ලයට කොපියක් ගත්තා. හරි. අරගෙන මෙන්න මෙයාව අරන් ඇවිල්ලා මම මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට එළියෙන් තියනවා. මෙයා අරන් ඇවිල්ලා මෙන්න මෙතන ඇතුලෙන් තියනවා. මේ දෙන්නව සිලෙක්ට් කරගත්තා. හරි. පොඩක් page එක zoom out කරමු control minus sorry මෙන්න මේ දෙන්නව මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගත්තා. align එක මම මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතනින් align set එක කියලා දාගන්නවා. එතකොට මේක page එකේ මැදට ගන්නෙ නෑ මම දැනට මට එහෙම ඕනේ නෑ. මම මේ site එකේ තියාගන්න මට අවශ්‍ය නෑ. මේක පොඩ්ඩක් මෙන්න මේ ගානට වගේ තියාගත්තා. හරි කැමති විදිහට තියාගන්න ප්‍රශ්නයක් නෑ. හරි ඔන්න ඔය ගානට වගේ මම මෙයාව තියාගත්තා. මෙතන තියාගන්නත් පුළුවන්. හරි කැමති විදිහට ඔන්න ඔය ගානට තියාගමු. හරි. දැන් මම මෙන්න මෙයාව සිලෙක්ට් කරගත්තා. ALT එක ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මෙතනින් shift එක ප්‍රෙස් කරගෙන මෙන්න ඔය විදිහට පොඩි කරගන්නවා. හරි. ඔයාට යනවා මෙන්න මෙයාවත් අරන් එලා මෙන්න ඔය විදිහට තියලා මේක පොඩ්ඩක් ලොක් කරනවා ලොක් කරලා හරි. කැමති විදිහට දාගන්න පුළුවන්. ඊට අමතරව මම මෙතනින් ගිහලා pencil tool එක අරගෙන pencil එකෙන් මෙන්න මේ විදිහට මම shape එකක් දා ගන්නවා. ඒකෙත් මෙන්න මෙතනින් ගිහලා size එක ඔය විදිහට හදා ගන්නවා. ඉතින් ඔයාලට දන්නවා මෙන්න මේ pencil tool එකේ කරන්න ඕනේ settings ටික ඔක්කොම මම කලින් videos වල කතා කරලා තිබ්බා. ඉතින් ඔයාලට එන්නේ විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. මේවා brush එකට වෙනස් කරගන්න ඔය වගේ දේවල් වලට කරගන්න පුළුවන්. මේකේ color එක මම දා ගන්නවා මෙන්න මෙතනින් ගිහිල්ලා මෙන්න මේකේ ඔන්න ඔය විදිහට color එකක් දාගමු. හරි. ඔන්න ඔය විදිහට අපි color එක පොඩ්ඩක් balance කරලා දාගමු. හරි.
මේ කලස් දෙකකට වගේ තමයි මම දාන්න යන්නේ. මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට දාගමු. හරි. නැත්තම් මේකේ අපිට මෙතන පොඩි මොන හරි දෙයක් හදාගන්න පුළුවන්. මම මෙතනින් ගිහිල්ලා මෙයාගේ කලර් එකත් මම මෙතනින් ගිහිල්ලා මෙන්න මේ විදිහට මැජෙන්ඩා රෝන් එකක් වගේ දාගමු. හරි. ඉතින් මේක පොඩ්ඩක් ඩ්‍රෝ කරගත් එක එච්චර පිළිවෙලට නෑ. මම මේක පොඩ්ඩක් ස්මූත් කරගන්නවා මෙන්න මෙතනින් ගිහිල්ලා. ඔය විදිහට මේකත් මම මෙන්න මේ විදිහට ස්මූත් කරගන්නවා. හරි. ඔන්න ඔය විදිහට. ඉතින් ඊට අමතරව මම මෙතනින් ගිහිල්ලා අපි සර්කල් එකක් නෙවෙයි ඉලිප් ටිකක් අරගෙන හරිද? මෙන්න මේ ඉලිප් එකත් මම මෙතනින් ඇවිල්ලා මෙන්න මේ විදිහට ඩ්‍රෝ කරගන්නවා. ඩ්‍රෝ කරගෙන මම මේකෙත් ඇවිල්ලා කලර් එක ෆිල් කලර් එක විදිහට මම දාගන්නවා අයිඩ්‍රොප ටූල් එක අරන් ඇවිල්ලා මෙන්න මේ කලර් එක හරි මෙන්න මෙතනින් ක්ලික් කරා හරි මෙන්න මේවා සිලෙක්ට් කරගත්තා හරි අවුට්ලයින් එක හරි මම මෙතනින් ෆිල් කලර් එක විදිහට අයිඩ්‍රොප ටූල් එක අරන් ඇවිල්ලා මෙන්න මේ කලර් එක මම දෙනවා හරි ඊට පස්සේ මම මේකත් ALT කී එක ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට කොපිස් කීපයක් මම දාගන්නවා මෙන්න මේ විදිහට ඉතින් මෙතනත් මම මෙන්න මෙතන ගිහිල්ලා මෙහා පොඩ්ඩක් ලොක් කරගන්නවා මෙන්න මේ විදිහට සයිස් එක කැමති විදිහට හදාගන්න මම මෙන්න මෙතන එකක් තියාගන්නවා. හරි. මේ කෝනර් එකේ අපි හදනවා නම් මෙන්න මේ විදිහට හදන්න ඕනේ. එතකොට මේ කෝනර් එකේ අපි මොනවා හරි එකක් ඩිසයින් කරනවා නම් මේ පැත්තයි එනවා නම් හරි සීම්ලස් පැටර්න් එකකදී හරිද? ඒක කොනස් හතරෙම අපි හදාගන්න වෙනවා. ඔන්න ඔය විදිහට. මේකත් මෙන්න මේ බලන්න මේ ග්‍රිඩ් එක මෙන්න මෙතනදී ඔයාලා ස්නැප් එකට ගිහිල්ලා මේ ස්නැප් එක ඔන් කරගන්න. ඒ වගේම මෙතනින් ගිහිල්ලා මෙන්න මේකත් ඔන් කරගන්න. හරිද? මේකේ තියෙන හැම ටික් එකක්ම දාගන්න මෙතන. හරි? page snapping කියන එකේ මේ ටික් ටික ඔක්කොම දාගන්න. හරිද? එතකොට තමයි මේ grid corners වලත් හරියටම grid වෙන්නේ. ඉතින් මම මෙන්න මෙයාවයි shift එකත් එක්ක මෙයාවයි ක්ලික් කරලා alt කී එක ප්‍රෙස් කරලා මෙන්න මෙයාව කොපියක් ගන්න පල්ලෙහාට. මට මීර කරගන්නත් තිබ්බා. මම මෙතනින් ගිහලා මේ දෙකම ස්නැප් කරන්න ගියොත් වැඩේ අමාරුයි. මේ තනියෙන් ගිහලා මෙන්න මෙතන මෙන්න මේ රතු පාට එකයි කොළ පාට එකයි. දැක්කද උඩ පැත්තෙන් කොළ පාට එකයි මේ පැත්තේ රතු පාට. හරිද? ඔන්න ඔය විදිහට මේ same colours දාලා තියෙන්නේ. ඉතින් මම මෙයාව මොන වෙලා ඉන්න කෙච්චර ගැලපෙන්නේ නැහැ. මම මේක අයින් කරලා දාන්න. හරි. එතකොට මම මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතනත් කොපියක් කරගත්තා. මෙතනත් කොපියක් කරගත්තා. මම මෙයාලගේ ෆිල් එක නන් කරමු. හරි. ෆිල් එක මට ගැලපෙන්නේ නැහැ. හරි පොඩ්ඩක් මෙයාව පොඩ්ඩක් මේ විදිහට සයිස් එක හදලා ලයින් සයිස් එක පොඩ්ඩක් අඩු කරලා බලමු. ගොඩාක් මේ දැම්මත් එකක් ඇතයි. හරි. එතකොට මම මෙන්න මෙතනින් ඔන්න ඔය විදිහට දාගමු. හරි. ඉක්මනට දාන්නම්. මෙතනින් පොඩ්ඩක් ඔන්න ඔය විදිහට එකක් තියාගමු. ඔන්න ඔය ගානට වගේ එකක් තියාගමු. හරිද? මෙන්න මෙතන මේ ඇතුලේ දාන ඒවා හරියට මිර කරන්න එහෙම දෙයක් ඕනේ නැහැ. හරි. පේජ් එකෙන් කට් වෙනවා නම් අපි ඒක පිළිවෙලට හදා ගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේක හදාගෙන මට බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එකක් ඕන නම් බෑග්ග්‍රවුන්ඩ් කලර් එකත් මෙන්න මේ විදිහට රෙක්ටැන්ගල් එකක් ඩ්‍රෝ කරලා සෙන්ඩ් කරන්න පුළුවන්. මෙන්න මෙතනින් ගිහිල්ලා මෙන්න මේක සම්පූර්ණ කලර් එකකින් ඕන නම් බෑග්ග්‍රවුන්ඩ් එක මෙන්න මේ විදිහට අපිට පේජ් එකට මේකක් ඇඳලා මේ ලයින් කලර් එක නෝ ලයින් කරලා ෆිල් එක ඇවිල්ලා මෙන්න ඔය විදිහට අපිට දාගන්නත් පුළුවන්. හරිද? ඉතින් මේක ඇවිල්ලා කන්ට්‍රෝල් එකත් එක්ක මෙන්න මේ විදිහට ලේ එක සම්පූර්ණයෙන්ම ඩවුන් කරලා ඔයාලට කැමති පාටක්. හරිද? එතකොට මේකට ගැලපෙන පාටක් වාට කල්පනා කරලා ඒකට සෙට් වෙන පාටක් ඔන්න ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන්. හරි. ඒක වෙනම කතාවක්. සබ්ජෙක්ට් එක. හරි. දැන් මට මේ විදිහට ඕන නම් මේ කාලය එක මට මේ කාලය එක නම් ගැලපෙන්නේ නැහැ. තව ටිකක් ලයිට් වුණා නම් ලස්සනයි. හරි ඔන්න ඔය විදිහට ඩාර්ක් දාගන්න. හරි ඔන්න ඔය විදිහට අපිට ඕන මේ විදිහට දාගන්න. මම දෙකක් දාන්නම්කෝ. හරි මේ විදිහට කලර් එකකුත් දාගත්තා කියමුකෝ. දාගෙන මේක අපි ෆයිල් ගිහිල්ලා එක්ස්පෝර්ට් ගිහිල්ලා එක්ස්පෝර්ට් කියන එක දාගන්නවා. PNG ෆෝමැට් එකේ මම සේව් කරනවා. PNG ෆෝමැට් එකේ. ඉතින් PNG එකේ මම සේව් කරගන්නවා. මෙතන මෙයාව එක්ස්පෝර්ට් කියලා දාලා මගේ ෆයිල් එකේ FAT1 කියලා දාගන්න. හරි සේව් කියලා දාගන්න. ඉතින් PNG සේව් වුණේ මම මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරලා ආපහු මම ෆයිල් ගිහිල්ලා එක්ස්පෝර්ට් දාගන්නවා. මෙන්න මෙතනින් ගිහිල්ලා මේකත් මම ආපහු එක්ස්පෝර්ට් දාගන්නවා. එක්ස්පෝර්ට් එකට T2 කියලා දාගන්නවා. හරි PNG ෆෝමැට් එකේ සේව් කියලා දාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ෆයිල් එකක් මෙන්න මේ විදිහට හදාගත්තා. ඉතින් මම මෙන්න මෙතන ගිහිල්ලා මම තව සීම්ලස් පැටර්න් එකක් හදලා පෙන්නන්නම් ඔයාලට වෙනම එකක්. මෙන්න මෙතන ගිහලා මම තව ෆයිල් නිව් එකක් ක්‍රියේට් කරනවා. ක්‍රියේට් කරගෙන මම A4 page එකකට ක්‍රියේට් කරගමු මෙන්න මේ විදිහට. දැන් මම මේකට රෙක්ටැන්ගල් එකක් කරගත්තා නම් මෙන්න මේ විදිහට රෙක්ටැන්ගල් එකක්. ඕනම ෂේප් එකක් ඒක ප්‍රශ්නයක් නැහැ. හරි රෙක්ටැන්ගල් එක පොඩක් පොඩියට ඩ්‍රෝ කරන්න. තව ෂේප් එකක් අපි අඳිමු. ඔන්න ඔය ගානට වගේ දාගත්තා. හරි. පොඩක් zoom කරගන්න ඔයාලට තව හොඳට පේන්න ඕනේ හින්දා. මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතන fill tool එක අරගෙන මම මෙයා මෙන්න මේ විදිහට මම fill කරගන්නවා. drag කරගන්නවා.
ඩ්‍රැග් කරගෙන මෙතන ෆිල් එක මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මෙතන ගිහලා ලීනියර් කියලා තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට ආපුවාම ඔයාලට බිට් මැප් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාලා හදාගත්ත පැටර්න් එක. හරි මම කලින් හදාගත්ත මෙන්න සීම්ලස් පැටර්න් එකක් තියෙනවා. හරිද? එතකොට ඒ වගේම මම මෙන්න මේ පැටර්න් එක උඩ ක්ලික් කරනවා. නැත්නම් මේක ක්ලික් කරලා මම ඕපන් කියලා දුන්නොත් මෙන්න මේ පැටර්න් එක මෙතන ඕපන් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ මෙන්න මේ විදිහට මේක මෙතන ක්ලික් කරලා ඩ්‍රැග් කරද්දී මේ පැටර්න් එකේ සයිස් එකත් එක්ක රොටේෂන් එකත් ඔයාලට මෙන්න මේ ටූල් එකෙන් හදා ගන්න පුළුවන් පිළිවෙලටම. හරි. දැන් මම වෙන එකක් ඕන නම් මෙතනින් ගියා බිට් මැප් එකට ක්ලික් කරලා මේක නම් මේ ක්ලික් කරලා ඕපන්. දැක්කද? ඔන්න එතකොට ඔක වයිට් කලර් එකේ ඔන්න ඔය විදිහට අපිට හැදිලා තියෙනවා. ඉතින් මම මෙන්න මෙතනට ගිහිල්ලා ඉතින් ඔය විදිහට තමයි Affinity software එක ඇතුලේ අපි පැටර්න් එකක් ඩිසයින් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට ඕනම විදිහට පැටර්න් එකක් වෙනස් ආකාරයට ඔයාලට ඩිසයින් කරගන්න පුළුවන්. දැන් මේකෙදි මම මේ ටික මට මේ ෆයිල් එක ඕන නම් මට මේ ෆයිල් එක සේව් කරගන්නත් පුළුවන්. මම මේක ඩිලීට් කරලා දාලා මෙතනට මම වෙනම පැටර්න් ඩිසයින් එකක් ගේන්න ඕන නම් මෙන්න මේ විදිහට අපිට shapes හරිද? මෙන්න මේකේ shapes use කරලාත් ඔයාලට patterns හදා ගන්න පුළුවන්. දැන් මම නිකන් මෙතනින් ගිහිල්ලා තියෙන shapes වගේක් දාලා ඉක්මනටම හදා ගන්නම්. මම මෙතනින් ගිහිල්ලා මේ විදිහට donut එකක් draw කරගන්නවා. හරිද? donut එක draw කරගෙන මේකේ මෙන්න මේ විදිහට මට size එක line එකක් මට අවශ්‍ය නැහැ. හරිද? line එක අපි no lines දාගමු. දාගෙන ඔයාලට කැමති විදිහට පාටක් හදා ගන්න පුළුවන්. හරි? කැමති පාටක් ඔයාලා මෙන්න මේ විදිහට හරි විදිහට මෙන්න මේ විදිහට මෙතන ගිහිල්ලා පාටක් හදාගෙන මම මේක අරන් ඇවිල්ලා මෙන්න මෙතන මේකත් සෙට් කරනවා නම් මෙන්න මෙතනට ගිහිල්ලා ඔයාලා කොපියක් කරගන්න ඕනේ. අරගෙන මෙන්න මේක මෙතනින් සෙට් කරගත්තා මේක අරන් ඇවිල්ලා මෙන්න මෙතන එළියෙන් සෙට් කරගත්තා. සීම්ලස් කරනවා නම් මෙන්න මේ විදිහට තමයි සීම්ලස් එක හදා ගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඔයාලා කැමති තැනක කියලා මෙන්න මේ විදිහට මේක කට් වෙන්න ඕන තැන මේව ගත්තා. හරි ඊට පස්සේ මෙන්න මේක අපි කොපියක් කරගෙන මෙන්න මේ විදිහට දැන් මේකත් අරන් ඇවිල්ලා මෙන්න මෙතනින් උඩින් තියාගත්තා උඩින් තියනවනම් හරි මෙන්න මේක පල්ලෙහා යනවා මෙන්න මේක. ඉතින් මේ දෙක හරියට කෙලින් ඇලයින් වෙන්න ඕනේ නැත්නම් ඔයා සීම්ලස් කරද්දි මෙන්න මෙතනින් ගිහලා ඇලයින්මන්ට් එක සෙට් ඊට පස්සේ ඔයාලට කැමති ගානක් මෙන්න මේ විදිහට උනත් තියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් මෙතනින් ඔයාලට කැමති විදිහට මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් අඳගෙන මෙන්න මේ විදිහට. ඔන්න ඔකේ කලර් එක අපිට වෙනස් කරගන්න පුළුවන් කැමති කලර් එකක්. හරි මම නිකන් අර පැස්ටල් ටෝන් එකක් විදිහට දාගන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේක අරන් ඇවිල්ලා මෙන්න මෙතනින් හරි මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ shapes දාලා ඔයාලට ලස්සන patterns හදා ගන්න පුළුවන්. මේ වගේ හදන patterns වලට අපි කියන්නේ geometric patterns කියලා කියනවා. හරිද? මේ වගේ තරු මෙන්න ඔය තරුවකුත් දාගමු. හරි. ඔන්න ඔය විදිහට දාලා මේවා balance කරනවා නම් අනිවාර්යයෙන්ම අර මම කලින් කියපු කතාව තමයි. මෙන්න මෙයා මෙතන එකක් තිබ්බා. හරි alt එක press කරලා මෙතන එකක් තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට grid එකේ මෙන්න ඔය විදිහට තියලා shift එකත් එක්ක මේ දෙන්න press කරා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක කැමති තැනකට හදා ගන්න පුළුවන්. align එක හරියටම දාගන්න. නැත්තම් වැඩේ හරියන්නේ නැහැ. හරි. ඉතින් මෙන්න මේ විදිහට මේකේ කලර්ස් ඔයාලට වෙනස් කරගන්න ඕන. මෙයාගේ කලර් එක. හරි. ඔයාලට කලර්ස් වෙනස් කරන්න මම දැන් සේම් කලර් තියාගන්නවා. ඉතින් මෙතනින් ගියා තවත් මොන හරි ෂේප් එකක් ඉක්මනටම අරගමු. හાર્ට් එකක් උත් දාගමු. හරිද? ඔන්න ඔය විදිහට හાર્ට් එකක් උත් දාගත්තා. හරි. හાર્ට් එකේ පාට පොඩ්ඩක් දකුණු පාටක් දාගමු. හරි. ඔන්න ඔය විදිහට සේම් කලර් නේ. මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් මැජෙන්ඩා වගේ ලයිට් කලර්. හරි. ඔන්න ඔය විදිහට තියාගමු. බ්ලූ කලර් දාගමුනේ. ඔන්න ඔය විදිහට දාමු. හරි. ඉතින් ඔය විදිහට ඔයාලට වෙනස් ෂේප්ස් හරිද මෙන්න ඔයගේ සෙටින්ග්ස් තියෙනවා මෙන්න මේ වගේ ෂේප්ස් තියෙනවා මේකත් ඔන්න ඔය විදිහට අපිට මේක ලයින් එකත් එක්ක වැඩ කරන කලර් එක ඔන්න ඔය විදිහට මෙයාවත් තියාගත්තා හරි ඔයගේ ජියොමෙට්‍රික් ෂේප්ස් ඔයාලට ඕන විදිහට ඔන්න ඔය විදිහට ෂේප් එකක් උඩ ෂේප් එකක් වැටෙන්නේ නැති වෙන්න තිබ්බා නම් පිළිවෙලයි හරි නැත්නම් ඔක පොඩක් අවුල් වෙනවා ඉතින් මම මෙන්න මේ විදිහට මේක හදාගත්තා හරි මේකේ දැන් අවුට් එක ගිහලා තියෙන මේ ෂේප් ටික විතරයි හරි මෙන්න මේ ටික විතරයි ඉතින් මම වැඩි කැලි දාගන්න ගියේ නෑ හරි ඉතින් මේක වගේ හදාගෙන ඔයාට මෙන්න මේක පොඩ්ඩක් රවුන්ඩ් කරගමු මොන විදිහට මේ පැත්තට දාමු එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි හරි එතකොට මෙන්න මේ පැත්තේ පොඩි මේකක් තියෙන කමක් නෑ මම මේකත් ගිහිල්ලා මට ඕනේ නම් ෆයිල් ගියා එක්ස්පෝර්ට් ගියා මෙන්න මෙතන එක්ස්පෝර්ට් ඉතින් මෙතනින් අපිට පුළුවන් මේ png කියලා දුන්නා ඉතින් මෙන්න මෙතනට ගිහිල්ලා ඔයාට එක්ස්පෝර්ට් හරි මෙතනින් ගිහිල්ලා ඔයාට නමක් දීලා හරි PAT2 කියලා දුන්නා මෙන්න මෙතනින් ගිහිල්ලා 2 කියලා ගත්තාමනේ අපි හරි මෙතනින් ගිහිල්ලා මම 1 කියලා දාගන්නවා accept කියලා දුන්නා ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පැටර්න්ස් ටික එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් ඊළඟට මේ දාගත්ත පැටර්න්ස් ටික හරි මේකත් අපිට ඕන නම් මම කලින් කිව්වා වගේම මෙන්න මෙතනට ආවා හරි මෙතනින් ඇවිල්ලා ඔයාලා වෙනස්ම ෂේප් එකක් මම මෙතනින් ගිහිල්ලා දාගමු තරුවක් හදාගමු ලොකු තරුවක් මේ තරුව අපි ෆිල් කරගන්නවා මෙන්න මෙතනින් ගිහිල්ලා
මෙන්න මේ විදිහට. දාලා මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් bitmap හරිද මෙන්න මේ විදිහට ජියොමෙට්‍රික් එකක් දාගන්න. දැක්කද? මේකේ ප්‍රමාණය ඔයාලට මෙන්න මේක ට්‍රැක් කරද්දි මේක පොඩියට දානවද ලොකුවට දානවද හරි. ඔන්න ඔය විදිහට ඔයාලට හදා ගන්න පුළුවන් කැමති ගානකට. හරියටම මේක ලස්සනටම හැදිලා තියෙන දැක්කද? ඉතින් ඔයාලට කැමති විදිහට මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාලට තවත් ඕන නම් මේක bitmap එකට ගිහිල්ලා අපි කලින් හදපු එකක් මෙන්න මේ මල ඕන නම් හරි ඒක දාගන්නත් පුළුවන්. දැක්කද? ඉතින් ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඊළඟට මම අර කියපු වෙබ්සයිට් එක මෙන්න මේකෙන් ගියාම මෙන්න මේ Redbubble කියන එක තමයි මේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකට just ඔයාලට ගිහිල්ලා login button එකක් තියෙනවා. ඒ login button එක click කරපු ගමන් login වෙන්න පුළුවන්. එතනදී ඔයාගේ email address එකයි ඔයාලට password එකයි දීලා log වෙන්න තියෙන්නේ. log වුණාන් පස්සේ මෙන්න මේ විදිහට එකක් එනවා. හරිද? මේකෙදී ඔයාලට පුළුවන් upload මෙතන add new artwork කියලා. මේක click කරාන් පස්සේ මෙන්න මෙතන දෙනවා upload කියලා. ඉතින් මම මෙතනින් මෙන්න මේ විදිහට click කරලා ඔයාගේ ගාව තියෙන ඔයා හදාගත්ත ආර්ට්වර්ක් එකක්. මම කලින් මෙන්න මේක මම ආර්ට්වර්ක් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. මම දැනට මෙන්න මෙයාව දාගන්නවා. මෙයාට මම මොනවද කියන නමවත් දන්නේ නැහැ. හරිද? ඔක මම නිකන් කොපි කරගත්ත එකන්නේ. මේකේ නමවත් දන්නේ නැහැ. ආර්ට් මේ ඒ ඩිසයින් එකේ නම දන්නේ නැහැ මම ඇත්තටම. දැන් මම මේ මෙතන ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නොත් තමයි මේක පිළිවෙලට හදාගන්න පුළුවන්. ඉතින් මේකට උත්තරේ දෙන්නව නම් ඔයාලට මම කියලා දෙන්නම් සිම්පල් සිස්ටම් එකක්. ඔයාගේ මැෂින් එකේ ChatGPT එක ඕපන් කරගන්න. ChatGPT එක ඕපන් කරගෙන මෙන්න මෙතනින් ගිහිල්ලා අප්ලෝඩ් කරන්න අර ෆයිල් එක. ඔන්න ඔය විදිහට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා ඔයා දන්න ඉංග්‍රීසි වලින් හරිද? ඔයා දන්න ඉංග්‍රීසි වලින් මෙන්න මෙතනට මේක දාගන්න. හරිද? I have made a patterns right upload to Redbubble. It asks some questions. හරි මගේ සමහර questions ආනවා මම දන්නෙත් නැහැ කියලා. හරිද? මෙන්න මේක දැම්මා. මේ pattern එක නමක් දන්නේ නැහනේ. හරි? මෙන්න මේ pattern කියන. හරි පොඩි ස්පෙලිං ටිකක් තියෙනවානේ. අප්ලෝඩ්. ඔන්න ඔය විදිහට අපි දාමු. හරි මෙතන e එකක් ටයිප් වෙලත් නෑ මගේ අතේ. හරි. මෙන්න මේ විදිහට questions. හරි ඔන්න ඔය විදිහට අපි එක වැඩි බලන්න එපා. හරිද? අපි මෙතනින් මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවානේ. මෙන්න මෙයා අහන ප්‍රශ්නේ. මේ ප්‍රශ්න ටික Windows key එකත් එක්ක shift s ගන්න. එතකොට මෙන්න මෙයාව මේ විදිහට select කරන්න. select කරලා මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න. ChatGPT එකට ඇවිල්ලා මෙන්න මෙතනින් click කරලා control V ගන්න. අද දවසේ ඒවට මේක ඉවරයි. හරි. ඉතින් මම මේක මෙන්න මේ විදිහට type කරලා මෙන්න මේව අප්ලෝඩ් කරා. මෙයා මෙන්න මේ ඉමේජ් එක සර්ච් කරලා මේකේ නම් ටික මට දෙනවා. දැක්කද? colourful abstract flower pattern. හරි මම කලින් එකක් හැදුවා. මෙන්න මේකට දාලා මම මේක දැම්මාන් පස්සේ මෙයා මේකට දීපුව මේ playful හරි geometric patterns කියලා දුන්නා. හරි මේ විදිහට මෙයාලට දුන්නාන් පස්සේ මේකේ නමත් එක්ක ඔක්කොම details ටික මට දෙනවා. හරි. මම මෙන්න මේක select කරගත්තා. මේකෙන් හොඳ තුනක් දෙනවා. මේකෙන් කැමති එකක් ඔයා copy කරගත්තා. ඔයාගේ මෙන්න මෙතනට ආවිලා paste කරන්න. ආයි ඉතින් මේකේ ලොකු වැඩක් කරන්න නැහැ. හරිද? simple. ඔගේ නම දන්නේ නැත්නම් මෙන්න මේ විදිහට ඔයාට ChatGPT එකෙන් මෙන්න tags ටිකකුත් දුන්නා ලස්සන. මේ tag ටිකත් අරගන්න මෙන්න මෙතනට ආවිලා tag එක දාන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතනට ආවා. ආයේ මොකද්ද description එකක් කියලා තියෙනවා. මෙන්න මේ description එකත් copy කරන්න. හරි. ඉතින් ඔකට ලොකුවට අපි ඉඳගෙන කල්පනා කරන්න අවශ්‍ය දාන්න මෙන්න මේකත් දැම්මා. description එකත් දැම්මා. දැන් මෙතනින් පල්ලෙහාට අවිල්ලා බලන්න අපේ මෙන්න මේ අපි අප්ලෝඩ් කරගත්ත පැටර්න්ස් ටික මෙතන තියෙනවා. මේ එක එක ප්‍රොඩක්ට් වලට මේක තියෙන මේ. මෙතන ෆෝන් කවර් එකක් තියෙනවා. මේ එඩිට් කියලා දීලා දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට මෙයා එනවා. මෙතනින් ගිහිල්ලා මෙන්න මේක දාගමු. හරි ඔන්න ඔය විදිහට දාගත්තාන් පස්සේ මෙයා ඔන්න ඔය විදිහට චේන්ජ් වුණා. අපිට බලා ගන්න පුළුවන්. හරි මම මේ මෙතන කර්ටන් එකක් තියෙනවා. මෙතන එඩිට් කියලා දුන්නා. මේ කර්ටන් එකේ මෙයා කොහොමද ඇප්ලයි වෙන්න ඕනේ. මෙතනින් ගිහිල්ලා මෙන්න මෙයාව මෙව දුන්නා. දැක්කද මේ කර්ටන් එක. එතකොට මේකේ පැටර්න් එකේ size එක scale එක මේක පොඩි මල් වෙන්න ඕන පොඩියට දාගත්තා. ලොකුවට මල් වෙන්න ඕන මේ විදිහට. ඔයාලට කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට ඔයාලට කැමති විදිහට මේකේ ඩිසයින්ස් ටික හදා ගන්න මේ ටී-ෂර්ට් එකට නම් ටී-ෂර්ට් එකටත් ඒ විදිහට ක්ලික් කරලා ඔයාලට වෙනස් කර ගන්න පුළුවන්. දැන් මේකේ ප්‍රොඩක්ට් ටිකක් තියෙනවා. ඔය ප්‍රොඩක්ට් ටිකට කොහොමද මේක මේ පැටර්න්ස් ටික ඇප්ලයි වෙන්න ඕනේ කියන එක ඔයාලට මේ ෆ්‍රොක් එකක් තියෙනවා. මේ ෆ්‍රොක් එකට විතරක් දාලා බලමු. මෙන්න මෙතනින් ගියා. මෙතනින් ගිහිල්ලා ඔයාලට මෙන්න මෙයාව මෙන්න මෙතන දාගමු. දැක්කද? මේකේ මල් වල size එක. දාලා ඇප්ලයි කියලා දුන්නා. ඉතින් මෙන්න මේ විදිහට දුන්නාන් පස්සේ ඒක මෙන්න මේ විදිහට මේ ෆ්‍රොක් එකට මේක ඇප්ලයි වුණා. ඉතින් මේක ඔක්කොම හරිනම් ඔයාලට පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් පොඩි ටික් එකක් දාලා හරිද S කියලා දාන්න මෙන්න මෙතන ටික් එකක් දාම මේක සේව් කියලා දුන්නා. ඉතින් මේ වෙබ්සයිට් එක ඔයාලට මේකෙන් සෙල් කරලා ගාණක් හොයාගන්න පුළුවන්. මම ලොකු ගාණක් නෙමෙයි සාමාන්‍ය ගාණක් හොයාගන්න පුළුවන්. ඉතින් මමත් මේ ChatGPT එකෙන් ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මේ වෙබ්සයිට් එක ගැන මම පොඩ්ඩක් ඇහුවා. හරිද?
මේ වෙබ්සයිට් එක සේෆ්ද we can ඒ කියන්නේ අපිට හම්බ කරන්න පුළුවන්ද කියලා. එතකොට මෙයා කියනවා ඔව් මේකෙන් හම්බ කරන්න පුළුවන්. හරිද? ඔයා අප්ලෝඩ් කරන ඉමේජ් එකට ඒ කියන්නේ මේක දෙන යූසර් නේම් එක අර අපි දෙන පාස්වර්ඩ් එක හරි හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දාගන්න කියනවා මෙයා. and tags ටික හරියට දාගන්න කියනවා. ඉතින් මේකෙදී අපිට ඩිසයින්ස් ටික දාන්න තියෙන්නේ මේකේ ටී-ෂර්ට්ස් ගොඩක් දේවල් හරි ගොඩක් ඇප්‍රන්ස් ඩිසයින්ස් වගේම තියෙනවා. අපි දාන පැටර්න් එකට කස්ටමර්ස්ලා ඕඩර් කරාන් පස්සේ ඒ කට්ටිය ඒ ඩිසයින් එක දාලා print කරලා දෙයි. ඒක දුන්නාන් පස්සේ අපිට පොඩි රොයල්ටි පේමන්ට් එකක් අපිට හම්බ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේකෙදි පේමන්ට්ස් හම්බ වෙන්නේ. ඉතින් ඔයාලා මොනවා හරි පැටර්න් ඩිසයින්ස් එහෙම හදනවා නම් මේ වෙබ්සයිට් එක අප්ලෝඩ් කරන්න. එකක් දෙකක් අප්ලෝඩ් කරලා ගාණක් හොයන්න බෑ. හරිද? සාමාන්‍යයෙන් ඔයාලා ඩිසයින්ස් ගොඩක් අප්ලෝඩ් කරන්න ඕනේ. හරිද? අඩුම 100ක්වත් අප්ලෝඩ් කරාන් පස්සේ තමයි ඔයාලට පොඩි ගාණක් හරියටම ඒ කියන්නේ earn කරන්න පුළුවන් සිස්ටම් එකක් හැදෙන්නේ. ඉතින් පේමන්ට් එකේදී ඔයාලට පේමන්ට් බැංක් ඩීටේල්ස් මොකුත් නැහැ. ඔයාගේ පේමන්ට් ගන්න ඕනේ බැංක් ඩීටේල්ස් විතරයි දෙන්න තියෙන්නේ. පේ අවුට් කරන විදිය. ඉතින් බැංක් වල පාස්වර්ඩ්, කාඩ් වල පාස්වර්ඩ් මොකුත් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? කෙලින්ම ඔයාගේ පේමන්ට් පේ අවුට් කරන්න ඕනේ බැංක් ඩීටේල්ස් විතරක් දුන්නා නම් ඇති. හරි? ඒ විදිහට තමයි මේ ChatGPT කියන්නේ හරි ට්‍රස්ටඩ් වෙබ්සයිට් එකක්. හරි? මම ඒ ගැන හොයලා බැලුවා. ඉතින් මම නිකන් කටින් කියනවට වඩා මේ ChatGPT එකේ දාපු සර්ච් එකත් එක්ක ඔයාලට මෙන්න මේකේ ඩීටේල්ස් ටික පෙන්වන එක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙයි කියන එක. හරි? ඒ කියන්නේ මම නිකන් කටින් කියන එක බොරුවක් වෙන්නත් පුළුවන් නේ. හරි? ඒ හින්දා ඉතින් මම සාමාන්‍යයෙන් earn කරන්න පුළුවන් දේවල් වැඩි කතා කරන්නේ නැහැ ගොඩක් ඔන්ලයින් වල. ඉතින් ගොඩක් ස්කිල් ගැන තමයි මම කතා කරන්නේ. ඉතින් මෙතනදී පොඩ්ඩක් අර ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා පැටර්න් ඩිසයිනින් ගැන. ඒ හින්දා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් කරන කට්ටියටත් පොඩක් යූස්ෆුල් වෙයි කියන එකට තමයි පොඩක් මේකේ හම්බ කරන්න පුළුවන් පැත්තක් මම ඔයාලට පෙන්නුවේ. ඉතින් ඒක හරි ප්‍රූෆ් එකත් එක්ක පෙන්නුවොත් ඔයාලට ගාවත් වටින හින්දා මම මේක මෙන්න මේ විදිහට ChatGPT එකේ සම්පූර්ණ ඩීටේල්ස් උත් පෙන්නුවා. හරි. එහෙනම් මේ වීඩියෝ ඔයාලට යූස්ෆුල් විදිහට තිබ්බනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. තව එකක් ඇවිල්ලා ඔයාලට මේ වීඩියෝ ගැන මොනවද තියෙනවා නම් ඊගාවට මොන වගේ වීඩියෝ එකක් ඔයාලට අවශ්‍ය වෙනවද කියලා පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි ඊගා වීඩියෝ එකේදී හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.